සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න 2025 වර්ෂයේදී ඒ ලෙවල් ලියපු කට්ටියට වැදගත් වෙන වීඩියෝ එක තමයි අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න රිසල්ට් එන දිනයත් අද වීඩියෝ අවසානයේ වෙනකල් බැලුවොත් මොකටද බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ එඩියුකේෂනල් වීඩියෝස් බලන්න අනිවාර්යෙන් මතක් කරනවා අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා දිගටම එකතුලා ඉන්න. ඉතින් ඔන්න අද දිනේ තමා 2026 මාර්තු 28 වෙනිදා. ඉතින් ඔන්න රජයේ වෙබ්සයිට් එකේ කියන්නේ ඔයාලා දන්නේ නැති රිසල්ට් අප්ලෝඩ් වෙන්නේ www.donates.lk වෙබ්සයිට් එකේ. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් අලුත් මෙන්න මේ විදිහට නිවේදනයක් නිකුත් කරලා තිනවා රිසල්ට් එන දිනය පිළිබඳව. ඉතින් අපි නිවේදනයට ගිහිල්ලා කතා කරමු කොහොමද මෙන්න මේ රිසල්ට් එන දිනය සහ මෙන්න මේ විභාගය 2025 A level විභාගය පිළිබඳව තොරතුරු කොහොමද මේ කට්ටිය පළ කරලා තියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාලා අනිවාර්යයෙන්ම මතක් කරනවා මේ වීඩියෝ එකට පල්ලෙහෙන් ඔයා කරපු සබ්ජෙක්ට් තුනයි ඒ සබ්ජෙක්ට් තුනට ඔයාට එන්න පුළුවන් අනුමාන කරලා ඔයාගේ රිසල්ට් එක පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. රිසල්ට් ආවට පස්සේ අපි බලමු මේ අනුමාන රිසල්ට් එක හරියටම හරිද කියලා. හරි ඉතින් එහෙනම් අපි දැන් යන් අපේ නිවුස් එකට. හරි ඉතින් දැන් ඔයාලට මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා www.donates.lk වෙබ්සයිට් එකෙන් තමයි මෙන්න මේක පළ කරලා තියෙන්නේ. ඉතින් කාටවත් කියන්න බෑ මේක බොරුවක් කියලා. ඉතින් A level result 2025 2026 release date and time කියලා මෙන්න මේ විදිහට මේගොල්ලෝ ලොකුවට සඳහන් කරලා තියෙනවා. ඉතින් මම මේ chart එක ඔයාලට සිංහලෙන් explain කරන්න. ඉතින් සංවිධානය කරලා තියෙන මේක ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා මෙන්න මෙතන පළවෙනියටම තියෙනවා. ඊට පස්සේ විභාගයේ නම ඊට පස්සේ මෙන්න මෙතන ඉස්සරහින් තියෙනවා A level 2025 කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඩියුරේෂන් කියන්නේ කාල පරාසය කියන්නේ A level විභාගයේ තිබුණු කාල පරාසය. ඉතින් ඔයාලා දන්නවා ඇති හැමෝම නොවැම්බර් 10 2025 නොවැම්බර් 10 විභාගේ පටන් අරගෙන 2025 දෙසැම්බර් 5 වෙනකල් ගිහිල්ලා ඊට පස්සේ ආයේ 2026 ජනවාරි 12 වෙනකල් තිබිලා ඊට පස්සේ රටේ ඇතිවෙච්ච අවුදා තත්ත්වයත් එක්ක මේක 2026 ජනවාරි 20 වෙනකල් කල් ගියා. ඉතින් ඒ වෙනකොටත් එතකොටත් විභාගේ මෙන්න මේ විදිහට ඉවර වුණා. ඉතින් ඒ විදිහට තමයි කාල පරිච්ඡේදය ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ රිසල්ට් රිලීස් ඩේට් කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා before April 14 2026 කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ අප්‍රේල් 14ට කලින් රිසල්ට් එනවා කියලා තමයි මෙන්න මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම තව දවස් 9කින් හරියටම 9කින් හෝ 10කින් 11කින් වගේ රිසල්ට් බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් channel එක subscribe කරලා එකතුලා ඉන්න. රිසල්ට් රිලීස් වුණ ගමන් වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලොන්ට සුබ දවසක්. channel එක subscribe කරලා ඔයාලා හැම කෙනෙක්ම එකතුලා ඉන්න රිසල්ට් ආපු ගමන් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්.